මේ තමයි ප්‍රමේශ් මහත්මයාගේ නිර්මාණ. ඔබට පේනවා මේ ඉවත දාන ලී දඬුව තමයි ඔහු පාවිච්චි කරන්නේ. ඉවත දාන ලී දඬුව අරගෙන නීත්‍යානුකූලව තමයි ඔහු හැම වෙලෙම වැඩ කරලා තියෙන්නේ. මේ ඉවත දාන ලී දඬුව අරගෙන ඔහු පොඩි පොඩි කෑලි බවට පරිවර්තනය කරලා මේ අපේ රටේ ඔබ දන්නවා මේ බන්දේශියක් නිර්මාණය කරන ආකාරය. මේ වගේ නෙමෙයි ගොඩාක් ඔහුගේ නිර්මාණ තියෙනවා. අපිට පුළුවන් මේ තමයි අපිට නිතර උවමනා වෙන. දැන් අපේ තියෙනවා ඔය ආහාර නිෂ්පාදනය කරනකොට එළවලු ටික කපා ගන්න, ලුණු ගෙඩිය කපා ගන්නට අවශ්‍ය කරන පුවරුව, ඔව් ලී පුවරුවක් විදිහට නිර්මාණය කරලා අපිට හදලා දෙනවා. ඔහුගේ නවීන නිර්මාණ තව තියෙනවා. මේ එවැනි පුවරුවක්. ඔබට පේනවා ඒ වගේ තියෙන ආකර්ෂණීය බව. මෙවැනි නිර්මාණ කරන්නට ඔව් අර මේසන් බාස් කෙනෙක් බාස් නැහැ කෙනෙක් විදිහට ගත්තහම වර්තමානයේ ඉදිකිරීම ශේෂ්ත්‍රයේ කඩා වැටෙනකොට මෙවැනි ව්‍යවසායකයෝ ඒක දිහා බලන හූල්ල හේතු කිව්වේ නැහැ. රජයට බැන්නේ නැහැ. දේශපාලඥයන්ට බැන්නේ නැහැ. ඔවුන් කලේ හේතු කියනවට වඩා විකල්ප හොයපු එක. මේ ඔහු හොයන විකල්ප ප්‍රමේශ් මහත්තයා පිළිබඳව අපි ඇත්තටම ආඩම්බර වෙනවා. මේ ඔහුගේ අලුත්ම නිර්මාණ ඔබ දැකලා ඇති වෙළඳපොලේ මෙවැනි නිර්මාණයක් කොපමණ මිලක් දීලා අපට ගන්නට වෙනවද? මේ ඉවත දාන ලී දඬුව ඔහුගේ නිර්මාණ බවට පරිවර්තනය කරගෙන මේ තමයි ඔරලෝසුව නිර්මාණය කරන විදිය. බිත්ති ඔරලෝසුව නිර්මාණය කරනවා. එවැනි දේ ගොඩක් ඔහු තුල තියෙනවා. මේ අපි ඔබට පෙන්වන්න ඔහුගේ නිර්මාණ කොයිතරම් සුන්දරව තියෙනවද කියන එක. මේ බිත්ති ඉවත දාන ලී දඬුව පාවිච්චි කරලා ඔහුගේ බිත්ති ඔරලෝසුව ඔහු නිර්මාණය කරන ආකාරය ඔබට පේනවා බොහොම ලස්සනයි. ඒ තරම්ම තිබෙනවා. ඔබට පේනවා බුද්ධ ප්‍රතිමාව. ඔහු දෙමළ ජාතිකයෙකු වුවත් ඔහු බෞද්ධයෙකු විදිහට මේ කර්තව්‍ය ඔක්කොම ආගම දහමට ලැබිව බොහොම අවිහිංසාවාදීව බොහොම සාධාරණව ඒ වගේම තමයි නීත්‍යානුකූලව වූ කරන ඒ නිර්මාණකරණය ගැන සාකච්ඡා කරන්නටයි වුවමනා වුණේ. බලන්න මේක ඔබ මෙහි තියෙන සියුම් බව, මෙහි නිර්මාණකරණයේ තියෙන සියුම් බව ඔබට කොයිතරම් ආකර්ෂණීය බවක් සහ ඔහුගේ නිර්මාණ ශක්තිය පෙන්වනවද කියලා ඔබට පේනවා. එතකොට ඒ වගේම තමයි අපිට ඉන්නවා ප්‍රමේශ් මහත්මයා. මේ බලන්න මේ නිර්මාණය පිළිබඳව මම හරිම ලස්සන නිර්මාණයක් පිළිබඳව මේක පිළිබඳව අපි ප්‍රමේශ් මහත්මයාගෙන් විමසනවා. ප්‍රමේශ් මහත්මයා මොනවද මේ නිකන් මැණික් වගේ මට නම් පේන්නේ. මොකද්ද මේ නිර්මාණය? මේ කොහොමද මේක නිර්මාණය කරන්නේ කියලා ඔබ පොඩ්ඩක් හඳුන්වා දෙන්නකෝ අපේ මේ වීඩියෝ එකේ. මේක දැනට අද ඉන්ටර්නෙට් එක කියන එක ගොඩක් දුරු රටක තියෙනවා. මිනිස්සු ගොඩක් ඉන්ටර්නෙට් එක පාවිච්චි කරනවා. ඒක මේ ඉපොක්සි කියලා අපි සර්ච් කරලා අපිට බලා ගන්න පුළුවන්. ඔව්. මේ ඉපොක්සි කියන ලික්විඩ් එක පාවිච්චි කරලා තමයි මේ ඉවත දාන ලී කැලි ටිකට වටිනාකමක් දීලා තියෙන්නේ. ඔය දැන් මේකේ සර් දැනට ඉපොක්සි ටේබල්, ඒ කියන්නේ කැම මේස පාවා ලොකු ඒවට යන්න පුළුවන්. නමුත් අධික මිලක් වෙනවා මේ ඉපොක්සි ලික්විඩ් එක. ඔව්. නමුත් දැනට ලංකාවේ එක මම නම කියන්නේ එක ආයතනයකින් තමයි මේ ටේබල් එක කරන්නේ. ඔව්. නමුත් ඒගොල්ලෝ දැනට අවුරුදු 3ක විතර මම ගණන් බලනවා ලක්ෂ 6මාරයි 7මාරයි එක ටේබල් එක. අපිට ඊට වැඩි ලක්ෂ 2ක් විතර අඩුව දෙන්න පුළුවන් ඊට වැඩි ක්වොලිටියට. මොකද මම මේක ගැන දැන් අවුරුදු 6ක් 7ක් ඉඳන් ඉගෙන ගන්නවා. ඉගෙනගෙන මම උපරිමේ ඇවිල්ලා තියෙනවා. එතකොට මට ඊට වැඩි ස්ට්‍රෙන්ත් එක හයිය හොඳට කියන්නේ පාවිච්චි කරන්න පුළුවන් එකක් දෙන්න පුළුවන් තව ලක්ෂ 2ක් විතර අඩුව. නමුත් අර අපේ ලංකාවේ තියෙනවා සිස්ටම් එකක් හැදිලා අර නම ගිය තැනකින් ගත්තොත් තමයි මේක ක්වොලිටි කියන තැනට ඉන්නවා. නමුත් අපිට වැඩි පල්ලෙහා මට්ටමින් නෑ වැඩ කරන තැන් ඒවා. ඔව්. නමුත් ප්‍රවේශ මහත්තයා අපිට මෙහෙම තියෙන දෙයක් අර නම ගියා කියලා කිව්වට නම ගියපු එක ටික කාලයක් විතරයි තියෙන්නේ. හැබැයි අපි හොඳ නිෂ්පාදනයක් හොඳ දෙයක් රටට දායාද කළොත් සමාජයට දායාද කළොත් ඒ නම ගියපු තැන් පසු කරගෙන අලුත් නමක් හදන්නට අලුත් දෙයක් නිර්මාණය කරන්නට අලුත් පුද්ගලයෙකු නිර්මාණය වෙන්නට අපිට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපි බය වෙන්න ඕනේ නැහැ වෙළඳපොලේ ස්පෙෂල් නම් වලට බය වෙන්න ඕනේ නැහැ. සුවිශේෂී නම් වලට අපි බය වෙන්න ඕනේ නැහැ. අපිට පුළුවන් ප්‍රවේශ මහත්තයා හොඳ නමක් හදන්න හොඳ දේවල් කරනකොට අපේ ආගම දහමට අනුව බෞද්ධ ආගමානුකූලව අනුව අපි දන්නවා හොදක් කළොත් මිනිහෙකුට හොඳ දෙයක් හොදක්ම තමයි වෙන්නේ කියන එක අපි දන්නවා. මේ එතුමා විසින් නිර්මාණය කරන ලද චෛත්‍යයක් නිර්මාණය කරනවා. බොහොම ප්‍රමිතියට වගේම මේ වගේ තියෙන අර ආධ්‍යාත්මික පැතිකඩට ගැලපෙන විදිහටම එතුමා බොහොම සමාධිගත ලෙස බොහොම නිර්මාණශීලී ලෙස මේවා නිර්මාණය කරනවා. එතකොට ඔවුන් මේ විකල්ප හොයන විදිහ තමයි
අපි මේ නිර්මාණකරණය තුල තියෙන්නේ. ඒ වගේම ව්‍යවසායිකව විදියට ගොඩනැගෙන මෙවැනි චරිත ඇත්තටම රටට බොහොම සම්පත් විදියට තමයි අපි සලකන්නේ. මෙවැනි පුද්ගලයන් නගා සිටුවලා මෙවැනි පුද්ගලයන්ට සුවිශේෂී වෙළඳපොළවල් නිර්මාණය කරලා මේ රටේ ආර්ථිකය ගුණ කරන්නට මේ රටට ඩොලර් අරගෙන එන්නට මෙවැනි අය දිරිගන්වලා අපේ රටේ උදව්වක් උපකාරයක් වුන්ට කරනවා නම් වුන් දිරිගන්වනවා නම් ඔවුන්ට තියෙන නීතිමය අවකාශයන් निराකරණය කරලා දීලා ඔවුන්ව නගා සිටවන්නට අපට පුළුවන් නම් මේ රට සංවර්ධනය කිරීමට ඒ හැටි කාලයක් ගතවන්නේ නැහැ. ඔව් තව පොඩ්ඩක් රැඳී ඉන්න. ඔවුන්ගේ නිර්මාණ අපි යලි ඔබට පෙන්නනවා. ඔවුන්ගේ තව නිර්මාණ රාශියක් තිබෙනවා.